රයිට්. ඕගලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම කියලා දෙන්න හදන්නේ ගොඩක් අය මේ කමෙන්ට් දාලා තිබ්බා, ඉන්බොක්ස් මැසේජ් දාලා තිබ්බා මේ කොහොමද Facebook page එක හදාගන්නේ කොහොමද කියලා. දැන් මම කියලා දෙන්න හදන්නේ කොහොමද Facebook page එක හදාගන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ වීඩියෝ එක සේව් කරගෙන අපි යන් හතරේ විදිය බලන්න. රයිට්. එහෙනම් මම කියලා දෙනම් page එක හදාගන්න මෙන්න මේ විදිහට ඔන්න බලා ගන්න. මෙතන ඉරි කැලි තුනක් තියෙන්නේ. මේක ඕගලන් පෙලක් ඇය දකුණු පැත්තේ තියෙනවා, වම් පැත්තේ තියෙනවා. ඒක ඔබන්න. ඒකේ බෝඩ පස්සේ ඕගලන්ට පේන්න තියෙනවා create Facebook page කියලා මෙහෙම ගහලා තියෙනවා. මේක ඔබන්න. ඊට පස්සේ එනවා create a new page කියලා. ඒකට ටික් මාක් එක දාගන්න. දාගෙන next ඔබන්න. ඊට පස්සේ page එකේ නම ඔයා සැලොන් එකක් කරනවා නම් සැලොන් එකේ නම දාගන්න. නැත්නම් වෙන මොකක් හරි online business එකක් හරි කරන්න ඉන්නවා නම් ඒකේ නම දාගන්න. කැමති එකක් දාගන්න පුළුවන්. new කියලා දැම්මේ. ඊට next ඔබන්න. ඒක new කියලා දැම්මට බෑරි කියලා දැක්කනේ. ගැලපෙන නමක් හරි නමක් දාන්න ඕනේ නැත්නම් error එකක් එනවා. next දෙන්න. දැක්කට මම සින්දු කියලා ගැහුවින්ද next උනා. නිකන් අර නිකන් නම් වැටෙන්නේ නැහැ නිකන්. මොකක්ද නමක් ගහන්න ඕනේ. ඊට පස්සේ ඒකේ වැටෙනවා මම සින්දු කියලා දාමින්ද music brand කියලා එනවා. හරිද? දැන් මම back ගිහලා පෙන්නන්නම්. දැන් ගැලපෙන එකට ඒ විදිහට එනවා. දැන් මම දානවා salon කියලා බලන්න. දැන් salon කරන කෙනෙක් next. නිකන් salon කියලා දාන්නත් බෑ. කියන්නේ තාම මොකක් හරි නමක් දාන්න කියලා නෑ කියන්නේ. හැමෝටම තියෙනවනේ salon කියලා නම්. ඒ හින්දා මොකක් හරි salon hashi දැක්කනේ. ඒක next දුන්නා. ඒක දැක්කනේ salon කියලා දාමින්ද beauty එහෙම වැටෙනවා. දැක්කනේ. ඒ අදාළ දෙයට එහෙම වැටෙනවා. ඊට පස්සේ එහෙම ටික් මාක් මෙහෙම ඉබුවේ ගමන් ටක් ගාලා උට් වෙනවා. ඊට පස්සේ create දෙන්න. ඕගොල්ලෝ කරන බිස්නස් එකේ නම ඒකට දාගන්න. දාගෙන ඊට පස්සේ මෙතෙන්ට වැටෙනවා ඒකට අදාළ දේ. ඒක ටික් මාක් එක දාපුවා මෙතන උඩට යනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක bio. BIO. මේක දාගන්න ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ගේ බිස්නස් page එකේ උඩින් වැටෙන්න ඕන දේ. මොනවද කරන්නේ? දැන් මේ salon item දැන් මේ select කරපු ඉඳලා මම දාන්න ඕනේ ladies and boys hair cutting and tattoo එහෙම මොනවාරි කරනවා නම් ඒ දෙයක් දාගන්න. ඒක එහෙම කරගෙන next ඔබන්න. ඊට පස්සේ වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක දාන්න පුළුවන්. ඊමේල් එකක් ඕන, ෆෝන් නම්බර් එකක් ඕන. මෙතන ෆෝන් නම්බර් එකක් එහෙම සිලෙක්ට් කරලා දාගන්න පුළුවන් ඔයගලන්ට. දැන් පාටි හැම වැටෙනවා zip code. ඒ කියන්නේ ඔයගලන්ගේ නගරේ zip code එක දාගන්න පුළුවන්. city. මේකේ ඊට පස්සේ ඔයගලන්ට දාගන්න පුළුවන් ඔයගලන්ගේ නගරේ නම මොකක්ද කියලා. ඊට පස්සේ එහෙම කරලා next දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගලන්ට ෆොටෝ එක දාගන්න මේ ක්ලික් මාක් එක දාන්න මේක ඕන මේ page එකේ කවරින් ෆොටෝ එක දාගන්න පුළුවන්. ඒක දාගෙන next කරන්න. ඊට පස්සේ මේ කියනවා මේ ඔයාගේ යාළුවන්ට ඉන්වයිට් කරන්න ඕන නම් මේ select all කියන එක දැම්මොත් එහම ඔයාගේ යාළුවෝ ඔක්කොටම එනවා. ඒක සාමාන්‍ය 1000ක් තමයි එකපාර ලිමිට් එක තියෙන්නේ. එහෙම දාගන්න පුළුවන්. නැත්නම් පස්සේ කරන එක පස්සේ කරන්න next කරන්න. ඊට මේ මෙහෙම එනවා. ඒ වගේ ටික් මාක් දාලා තියෙන ප්‍රශ්නයක් නැහැ. next දෙන්න. ඔයාලා ටික් මාක් දාලා නැත්නම් ටික් මාක් දාගන්න ඒවට දාලා next කරන්න. switch profile. දැන් කෙලින්ම අපි යන්නේ අපේ page එකට. right. දැන් ඔයගලන්ට පේනනේ මම හදාගත්ත profile එක. දැන් මේකේ බොට පස්සේ එලිම වඩ බලන්න මම salon hashi දැක්කනේ මම හදපු එක. දැන් මෙතන ඔයගොල්ලෝ මම අර කිව්ව විදිහට මම හරි දාගත්තා නම් මෙතනින් වැටෙනවා. දැන් මේ salon එකේ මම මොකක් නමක් ඕන නම් දාගන්න පුළුවන්. මම කලින් කියලා දුන්නානේ. එහෙනම් page එක හදලා ඉවරයි. ඔයගොල්ලෝ try කරලා බලන්න එහෙනම්. මොනවා හරි ගැටලු මොනවා හරි ආවොත් ඊට මේ comment එකක් දාන්න අමතක කරන්න එපා. මම ඔයගොල්ලන් comment හරි ආසාවෙන් කියවන්නේ. එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා.